ලංකාවේ හොඳම ආදායමක් ගන්න පුළුවන් බිස්නස් එකක් තමයි අතුරුපස වෙළඳාම කියන්නේ. ගොඩක් අය මේ අතුරුපස කන්න කැමති වුණාට මේවා බිස්නස් කරන අය ඉතාමත් අඩු පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසාම මං අද ඔයාලට මේ වීඩියෝගෙන් කියා දෙනවා ගෙදරින්දම්ම මේ අතුරුපස වෙළඳාමක් කරනවා නම් කරන්න හොඳම අතුරුපස වර්ග 10ක් සහ මේ අතුරුපස වෙළඳාම වැඩි දියුණු කරගන්න හොඳ ටිප්ස් වගේකුත් මම මේ වීඩියෝකින් අන්තිමට කතා කරනවා. ඉතින් මේ ව්‍යාපාර ගෙදරින්දන් වුණත් පටන් ගන්න පුළුවන් හින්දා නිවසේ ඉඳන්ම කරන්න බිස්නස් එකක් හොයන ඔයාලට මේ දේවල් උත්සාහ කරලා බලන්න පුළුවන්. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට. අංක 1 ෆුඩ් සැලඩ්. අතුරුපසක් කිව්වහම ඉතින් අපිට මුලින්ම මතක් වෙන්නේ ෆුඩ් සැලඩ්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ ෆුඩ් සැලඩ් හදලා ඒව වෙළඳාම් කරන්න. විවිධ සයිස් වල කප් වර්ග තියෙනවා. ඒ කප් වලට දාලා ඔයාට පුළුවන් මෙන්න මේ ෆුඩ් සැලඩ් වෙළඳාම් කරන්න. අවශ්‍ය නම් ඒකට අයිස්ක්‍රීම් ටිකක්, එහෙමත් නැත්නම් මුද්දලස් පරන් ටිකක්, එහෙමත් නැත්නම් මී පැණි ටිකක් මේ වගේ වෙනත් දේවල් එක්කව කරගන්නත් පුළුවන්. ඔයාටම කියලා ආවේනික දේවල් ටිකක් එක්කව කරලා පැකේජ් ටිකක් හදාගන්න. එහෙම වුණොත් ඔයාවම හොයාගෙන එන කස්ටමර්ස්ලා ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් අතුරුපස හදන්න ඉන්න ඕනම කෙනෙක්ට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ෆුඩ් සැලඩ් කප් කියන්නේ. අංක 2 යෝගට්. යෝගට් වලට ගොඩක් ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් යෝගට් නිෂ්පාදනය කරන්න ඒක හරහා විශාල මුදලක් හොයාගන්න පුළුවන්. ඔයාට මේ ඔයාගේ යෝගට් නිෂ්පාදන ඩිරෙක්ට්ම කස්ටමර්ස්ලා අතර පත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේවා කඩවල් වලට උනත් විකුණන්න පුළුවන්. ඉතින් යෝගට් හදන ක්‍රියාවලිය ගැන මම වැඩිදුර කියන්න යන්නේ. YouTube එකේ ඕන තරම් වීඩියෝ දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒව බලලා හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම ඔයාට මේ යෝගට් කප් වගේම ජෙලි යෝගට් උනත් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ යෝගට් සහ ජෙලි මික්ස් වෙච්ච කප් තියෙන්නේ. ඒ වුණත් නිෂ්පාදනය කරගන්න පුළුවන්. අංක 3 වටලප්පන්. වටලප්පන් කියන්නේ ගොඩක් අය කන්න කැමති අතුරුපස වර්ගයක්. ඉතින් ඔයාට වටලප්පන් වුණත් නිවසේම හදලා ඒව කප් වලට ඇසුරුම් කරලා විකුණන්න පුළුවන්. ගොඩක් අය මේවා හොයා කන්න කැමති නිසා ඔයාගේ මේ වටලප්පන් බිස්නස් එක කවදාවත් පාඩු ලබන බිස්නස් එකක් නම් වෙන්නේ නැහැ. අංක 4 පුඩින්. පුඩින් වලටත් මේ වටලප්පන් වගේම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් විවිධ වර්ගයේ පුඩින් වර්ග තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා වුණත් දන්නවා ඇතිනේ ගොඩක් පුඩින් වර්ග තියෙනවායි කියලා. ඉතින් ඔයාට පුළුවන් නිවසේදීම මෙන්න මේ පුඩින් වර්ග හදලා ඒවා විකුණන්න උත්සාහ කරලා බලන්න. ඔයාට පුළුවන් නම් අලුත් විදිහේ පුඩින් වර්ග හදන්න ඒව වලට උනත් මිනිස්සු කැමති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔයා ප්ලෑන් කරන් ඉන්නව නම් අතුරුපස බිස්නස් එකක් කරන්න අනිවාර්යයෙන්ම මේ ලිස්ට් එකට මේ පුඩින් කියන අතුරුපස වර්ගයත් එකතු කරගන්න අමතක කරගන්න එපා. අංක 5 අයිස්ක්‍රීම්. අපි කවුරුත් කන්න ආසම අතුරුපස වර්ගයක් තමයි මේ අයිස්ක්‍රීම් කියන්නේ. හැබැයි ඔයාලා දැනන් හිටියද මේ අයිස්ක්‍රීම් වර්ග උනත් නිවසේදීම හදාගන්න පුළුවන්. ඔයාට මේ අයිස්ක්‍රීම් හදන විදිය ඕන තරම් වීඩියෝ තියෙනවා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට ප්‍රශ්නයක් ඇති කඩෙත් මේ අයිස්ක්‍රීම් වර්ග මිලට ගන්න තියෙනවානේ. ඉතින් ඒවත් එක්ක ඔයා අයිස්ක්‍රීම් ගෙදර හදලා කඩවල වලට දාන එක තේරුමක් නැහැනේ ඒව විකුණන්න අමාරුයිනේ කියලා. ඔව් ඔයා හරි. අපිට ඒවත් එක්ක තරඟ කරන්න අමාරුයි තමයි. හැබැයි ඔයාට පුළුවන් ඔයාගෙම නිෂ්පාදනයක් කරන්න. හිතන්නකෝ අපි දන්නවනේ චොක්ලට් අයිස්ක්‍රීම් තියෙනවා, වැනිලා අයිස්ක්‍රීම් තියෙනවා. මෙන්න මේ අයිස්ක්‍රීම් වලට අමතරව වෙන ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවානේ. උදාහරණයක් විදිහට කිව්වොත් ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම්, එහෙමත් නැත්නම් පැණිකඩියෝ අයිස්ක්‍රීම්. ඉතින් මෙන්න මේ වගේ වෙනම අලුත් ප්‍රොඩක්ට් එකක් ඔයාට හදාගන්න පුළුවන් නම් ඔයාට ඒකත් මේ අතුරුපස වර්ගයක් විදිහට විකුණන්න පුළුවන්. ඉතින් මේ අයිඩියා එක නම් කරන්න පුළුවන් වෙන්නේ අලුත් විදියකට හිතන කෙනෙක්ට විතරයි. ඉතින් එහෙම හිතන්න නැති කෙනෙක් නම් මේ අයිස්ක්‍රීම් හදන්න දඟලන්න ඕනේ. මොකද ඊට වඩා ලේසි අයිස්ක්‍රීම් කප් එකක් ගන්න එක. හැබැයි ඔයාට නිවසේදී මේ අයිස්ක්‍රීම් හදාගන්න පුළුවන් නම් ඒක ඔයාට කඩෙන් ගන්නවට වඩා ලාභදායකයි. අංක 6 නැවුම් පළතුරු. මේකත් ඔයාට අමතර ඩෙසර්ට් වර්ගයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් අයිටම් එකක්. තව පොඩ්ඩක් ඔයාට මම මේක පැහැදිලි කරලා දුන්නොත් මේක ඇවිල්ලා වෙනම පළතුරු වෙළඳාමක් වගේ තමයි. හැබැයි නැවුම් පළතුරු තමයි අපි ඩෙසර්ට් එක විදිහට වෙළඳාම් කරන්නේ. මොකද අවස්ථාවේ හැටියට සමහරක් අය කැමති පළතුරු විතරක් කන්න.
ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ නැවුම් පළතුරු විකුණන්න තියෙන්නේ. මේකට ඔය අමතරව වෙනම මාසියක් ගන්න අවශ්‍ය නැහැ. නිකමට හිතන්නකෝ ඔයා පුට් සැලඩ් හදනවයි කියලා. ඉතින් මේ පුට් සැලඩ් වලට කොහොමත් මේ පළතුරු අවශ්‍ය වෙනවනේ. ඉතින් ඔයාට තියෙන්නේ පොඩි ලාභයක් තියාගෙන මේ පළතුරු වර්ග විකුණන එක. ඉතින් ඔයාට මේ පළතුරු වර්ග තොග දෙන තැන් වලින් අඩු මිලට මිලදී ගන්න පුළුවන්. හැබැයි නැවුම් පළතුරු වර්ග ටිකක් මිලදී ගන්න. ඒ විශ්වාසයත් එක්ක තමයි ඔයාගේ කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් වෙන්නේ. අංක 7 අච්චාරු වර්ග. දැන් මං කලින් කිව්ව ඩෙසර්ට් වර්ග ටිකක් ස්වීට් ඩෙසර්ට් වර්ගනේ. හැබැයි මේ අච්චාරු වර්ග කියන්නේ ටිකක් සැර ඩෙසර්ට් වර්ගයක්. ඉතින් ඒක නිසාම මේ අච්චාරු වර්ග වලට වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි දන්නවනේ අඹ අච්චාරු, පෙරළු අච්චාරු, ඇඹරැල්ලා, ජම්බු, පේර මේ ඕනම් පළතුරු වර්ගයක් අච්චාරු විදිහට හදාගන්න පුළුවන්නේ. මේකේ තියෙන අමතර වාසියක් තමයි ඔයාට මේ අච්චාරු වර්ග හදන්න ඕනි පළතුරු අඩු මිලට අඩු ගණන් වලට හොයාගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ ගෙවත්තෙන් උනත් මේ පළතුරු වර්ග හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් බිස්නස් එකක් කරන කෙනෙක්ට ගොඩක් වාසි දෙයක්. ඊටත් අමතරව ඔයාට මේව කප් වලට දාලා විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් shopping cover වලට දාලා විකුණන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයකට මේවා විකුණන්න පුළුවන්. ඉතින් අච්චාරු වර්ග වලින් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේකත් අනිවාර්යෙන් කළ යුතුම බිස්නස් එකක්. අංක 8 මීකිරි. මීකිරි කියන්නේ ලොකු පොඩි හැමෝම කන්න කැමති අතුරුපස වර්ගයක්. ඉතින් මීකිරි උනත් ඔයාට උත්සාහ කරොත් නිවසේදී හදාගන්න පුළුවන්. ඔයාට මේවට මැටි හට්ටිම අවශ්‍ය නැහැ. ඔයාට ප්ලාස්ටික් කප්පල උනත් මේවා හදාගන්න පුළුවන්. ඔයාට මේත් එක්කම මී පැණි, කිතුල් පැණි වගේ පැණි වර්ග පැකට් කරලා මේවත් එක්කම විකුණන්න පුළුවන් නම් මේකෙනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අංක 9 කේක්. ඉතින් සමහරක් අය මේ අතුරුපසට කේක් වර්ග කන්නත් කැමතිනේ. ඉතින් ඒ අය වෙනුවෙන් ඔයාට පුළුවන් කේක් නිෂ්පාදනය කරන්න. ගොඩක් ඉතින් ලාවා කේක්, චොක්ලට් කේක් වගේ කේක් වර්ග තමයි මේ අතුරුපසට හරියන්නේ. ඉතින් ඔයාටත් මෙන්න මේ කේක් වර්ග නිෂ්පාදනය කරලා ඒවා ආකර්ශනීය විදිහට පැක් කරලා ඔයාට විකුණන්න පුළුවන් නම් ඒකිනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අංක 10 ජූස් වර්ග. ඉතින් මේ ජූස් වර්ග කියන්නේ අනිත් ඩෙසර්ට් වර්ග එක්කම ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක්. දැන් අපි ෆෘට් සැලඩ් හදනවා නම් ඒවට කොහොමද පළතුරු වර්ග අවශ්‍ය වෙනවනේ. ඉතින් මේ පළතුරු වර්ග වලින් අමතරව හදාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නේ මේ ජූස් වර්ග. ඉතින් මේ ජූස් වර්ග වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ගොඩක් අය ලස්සන වෙන්න, ශරීරය පිරිසිදු වෙන්න, නිරෝගී වෙන්න ඒවට මේ ගොඩක් අය ඉතින් ජූස් වර්ග බොන්න කැමතියි. ඉතින් අවශ්‍ය නම් ඔයාට මේවා කප් වලට දාලා විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් බීම බෝතල් කරලා ලෙවි කරන්නත් පුළුවන්. මේවා කප් වලට දාලා විකුණනවා නම් අනිවාර්යෙන් බීම් බටයක් දාන්න. මොකද ක්‍රියේටිව් විදියට මේවා හදා ගන්න ඕනි. කවුරු හරි කෙනෙක් දැක්කම මේ ඔයාගේ නිෂ්පාදනයක් කියලා මතක් වෙන්න පුළුවන් ගන්නට මේ ඔයාගේ නිෂ්පාදන හදා ගන්න. හරි දැන් මම ඔයාට මේවා වැඩිපුර විකුණන්න පුළුවන් ක්‍රම කීපයක් කියා දෙන්නම්. ඔයාට පුළුවන් මේවා ඉස්කෝල ළමයි ටාගට් කරලා වෙළඳාම් කරන්න. ඒත් එක්කම ඔෆිස් වල වැඩ කරන කට්ටියට මේවා හඳුන්වලා දෙන්න පුළුවන්. එයාලත් එක්ක කනෙක්ෂන් එකක් හදාගත්තොත් ඔයාට දිගටම මේවා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම පාටි වලට ඕඩර්ස් ගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා මේවා විවිධ ගණන් වලට පැකේජ් ටිකක් හදාගන්න. සාමාන්‍යයෙන් පොඩි මුදලක් තියෙන කෙනෙක්ට උනත් ගන්න පුළුවන් විදිහේ පැකේජ් ටිකක් හදාගන්න. ඒක ඔයාගේ බිස්නස් එක ග්‍රෝ වෙන්න ගොඩක් බලපානවා. අනිත් කාරණාව තමයි මේවා ක්‍රියේටිව් විදිහට ඔයාගේ පැකේජ් ටික හදාගන්න ඕනේ. කෙනෙක්ට දැක්කාම ගන්න හිතෙන විදිහට ස්ටිකර් ගහනවා නම් ලස්සන ස්ටිකර් ටිකක් ගහලා අලුත් කන්සෙප්ට් වලට ඔයා මේවා පැකේජ් කරන්න උත්සාහ කරලා බලන්න. ඒත් එක්කම ඒව ෆොටෝ ටිකක් ගහලා Facebook group වල දාලා ඔයාට වැඩියෙන් ඕඩර්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේවල මාකටිං පැත්ත හරියට කරගත්තොත් ඔයාට මේකෙන් මාසිකව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂයක් 2ක් 3ක් වුණත් ඔයාට මාසිකව මේවා විකුණලා හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා හොයන ලාභේ තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය, උනන්දුව, කැපවීම මත තමයි. ඔයා උත්සාහවන්ත වෙන්න ඔයාගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඉතින් මේ ආහාර වර්ග වෙළඳාම් කරද්දී ඉතා පිරිසිදුව පිළිවෙලට මේ වැඩ කරන්න ඕනේ. ඒක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හරි. ඉතින් අතුරුපස බිස්නස් එකක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට අතුරුපස වර්ග 10ක් සහ ඒවා වැඩිපුර බිස්නස් එකක් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ඔයාලට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහසක් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් ඒ වගේම මේ වගේ විවිධ බිස්නස් අයිඩියා ගොඩක්
මගේ YouTube චැනල් එකේ මම දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒව නරබලා හොඳ දැනුමක් හොඳ අදහස් ටිකක් ලබා ගන්න. එහෙනම් මං අතර කියින් එන්න. දියුණු වෙන්න හීන දකින්න ඔයාගේ හිණ බෑවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.